අබයි මං හිතුවේ නෑ හොඳේ පොල්ල පැදලා මේ වගේ හොඳ බස් එකක් හොයාගෙන ඉන්නේ කියලා. ඒක හොඳයි. අබයි කල්තයින් පස්සේ මේ જાතියේ CCTV එකක් හොයාගත්තේ. CCTV එක තමයි කොහොමද යන්නේ? අබයි උන්ට මෙහෙම හිතියක බලන්න ඕන හොඳේ. අපරාධ වේ. ආපෝ කියන්න ගන්න දෙයක් නෑ මනමාල කුකුල. මට වේ කියන්නේ. ඉතින් ලව් කරක් ගන්නෑ නේ. අබයි ඔහම හිතියක හොඳේ. බස් එකේ යන ගෑනු ළමයින්ට මොකුත් කියන්නේ පොල්ලොට කියන්නේ නෑ පොල්ලොට තමයි යන්නේ මේක පස්සේ උදේ වඩ ටිකක් හදියන්නේ බෑ හොඳේ මනමාලේ හොඳේ පුකට අපි හියන් වෙනගෙන ඉන්නේ ඕක කියලා ඒ මොකෝ ඒක නෙමෙයි හුදෝ සූන්නේ කන අතන් ආවයි කරා අපුඩියවදී අන්න හරියලා වැඩේ කරාවා ඒ මොකෝ ඔව්ව මේ තා ෂොට් එකක් දුන්නා කොල්ල වැඩේ දෙනවා මදිනේ මදි අපේ දෙනවයි වටපිටා සපෝට් එක දෙනවයි මෙන්න ඔළුව අපි දන්නා හොඳේ ඔය වටපිටාවේ ඉන්න මාමල බාප්පල තමයි ඕනේ කුණු හර්ප කියන්නේ හොඳේ කොන්න මංගල ගන්න එපා අපරාධي අපේ කාලේ නෑ කාලේ මොකද ඔහම හිටියට පොයි කරවත් අපරාධي අපේ කාලේ ඔව් දෙනෝනේ ලක්කර කැටිය දන්නේ යට ගන්න ඔන්න මනිකේ අන්න මැනිකේ ඉන්න මට සපෝට් එක දෙනෝනේ මට මැනිකේ සපෝට් එක දුන්නොත් හරි දෙන්නේ මාමලා කියනවා ගණ්ඩාවිලු. නෑ ඒක දන්නේ. මම අහන්න හිටියේ. මේ පස්සේ කොහොමද?
මේ දෙපැත්තේ ඉන්නේ දෙවනි මනමාලේ මනමාලේ ඒ අම්මයි තාත්තයි. මම හිතුවේ මේ මතමාලිගේ දෙවනි මනමාලිය මේ ඒක නෙමෙයි පිටුවයියේ මොකද මේ දැන් එක තැනකට කොල්ල තියෙන්නේ පෝරකේ නංගුවයි අක්කට කියලා අපා දැන් තමයි හොඳ හරිය කරගන්න හදන්නේ තාඩි වල ළමෙකු තම් වෙනවා. මේ අර එකිනෝ තවටිකි බෝනික්ේ පහම ඔව් ඒක වෙන්න එපා නැත්නම් වැඩක් නැහැනේ. මෙහෙම වැඩි ඔයගේ අතින් එහෙම අල්ලන්න එපා හම්බෙන්නේ. නෑ මෙයා මේ වැඩි අල්ලන්නේ ටිකට් මැෂින් එකේ මෙහෙම හිටියට හොඳ කී 1000කට ටිකට් කඩපු කොල්ලෙක් කඩලා අද තමයි හොඳ AC බස් එකක ටිකට් එක. පුතේ නිකන් වහක ටයර් වල හුලම් බහිනවා වගේ නම් මට කියන්න හොඳ. උලම් බයින්නේ දැන්. මෙහෙම හිටියට පුහුල්ලල්ල පාසලේ හොඳ කොල්ල. මට ලැජ්ජ බාන්න හදින්න කොල්ල. මට ෆොටෝ කෑල්ල ගහ ගන්න ඕන හොඳේ. ඔය වැඩේට කැමතිනේ. කොල්ල කැමති. දෙමාපියෝ කැමතිනේ. මංගල සභාව කැමතිනේ. කොහොම කැමමල නෑනේ. අන්න ඒක ගැත්තකඩේ මුදේ බලාගෙන අද ටිකට් කඩුව තමයි. මට වැඩි හොඳට කම්මද පැත්තෙන් සේවල දැන් තමයි හොඳේ පුතේ අපි දෙන්න මෙහෙම ඉන්නකොට විජය මාළනී වගේ ඉන්නවා. ඕඩටි කතා කියන්නේ හොඳේ මේ වැඩි ලං වෙන්න එපා හොඳේ. වැඩි ලං වෙන්න එපා. උන්ට දැකලා ඔයගේ තොම්බම බෝය. ආපෝ ඒක ගැන නම් අහන්න එපා මම ඒක ගැන නැගිටලා කියන්න. කිස් කියා දීලයි. කිස් කියා දීලයි. මම තව ටිකක් එහෙම ඉන්නේ. ඇතිය පොටෝ එක. හැබැයි මම මෙහෙම හිටියදී මනමාලයට ජහුතට නැතිනවා. ඒ පාර ටිකට් මැෂින් එකෙන් ගහලා ඔළුව බලන්න. ඔව් එහෙනම් දෝසි මම තාකරන්නේ ඔය ටීවී බම්බේ නගින්න කලින් අනිත් ප්‍රයිවට් එක අවශ්‍ය පුතේ වාඩි වෙන්න. තව ටිකක් ඉතියදී කොල්ල 19 යනකොට ගහලා ඔයයිට මගේ තොම්බ ගැන හරි ප්‍රශ්නේ නේ. ආකෝ හෙට කියන්න හොඳේ ඉතල කට පොඩ්ඩ. බීඩියක් අහන්න බැරි හුරතල් තොම්බ. දැම්ම මොකද? දැන් පුතේ ටිකට් මැෂින් එක ඔබන්න පුළුවන්. අපේ ගෙදර එක්කෙනාට පිළිරිට වෙන්න පළල්ලුනේ. අර ඒක ගැත්තකඩේ හොඳේ. අපේ ගෙදර එක්කෙනාට අහුණානේ. අල්ලපු ගෙදර සීනි බෝතලේ ඇඟිල්ල ගහන් කන්න ගිහිල්ලා පුරුද්ද. ඒ පාර පුතේ මගේ තොම්බ අල්ලලා ලිප් ගලේ උලන් එතකොට තමයි බලන්නේ. අදයි පුතේ ඔන්න නුවන් මම කිව්වයි කියලා හිතාගන්න. අල්ලපු ගෙදර තේකල බෝතල් සීනි බෝතල් වල ඇඟිලි ගහනවනේ. ඕ පාරේ කෙනා ඔයගේ තොම්බ උලන්නේ ජාස්ති. නෑ සුද්දා. කොහොම වැඩගත් අවස්ථාවක් නේ. අතින් අපේ ආදරණීය මනමාල මහත්මයා. මනමාල මහත්මිය. දෙපාර්ශ්වයේ ඥාති සියලු දෙනාත් නේ. සියලු දෙනාට සත්‍ය ශාන්තියක් වේවා කියලා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නානුභව බලේ. සියලු දෙවියන්ගේ ආශිර්වාදේ. සත්‍යක් වේවා කියලා. සත්‍යවණක් කියාගෙන දොස් දුරු කරගෙන වාසනාවත් උල්කදීයකට මෙහෙමයි. බලුවකුත් අරගෙන ආවේ නේ. මගේලා උත්තරාපුරේ වන්දිතේ හාඳුන සල්ුවක් කරන්න සල්ුසල්ුවයි කිව්වා. එහෙනම් ප්‍රාර්ථනා කරමු මොනවද? ඒ අනුභවයේ සත්‍යවණක් කියාගෙන එහෙමයි. වාසනාවන්ත දර සම්පත්තියක් ලැබේවා. අනිවාර්යයෙන්ම. ඒක වෙන්න ඕන. ඔව් පඩිපෙල් ගන්න. දුසිමක් ජනවාරි පෙබරවාරි කියලා නම් තියාගන්න බැරි. නෑ පුතේ. ඔව් ඔව්. මේ අතිය දුන්න. ඇති. අභාවට දින දුන්නක. ඇත්තේ.
එහෙනම් පුතේ ජූන් එක දීගෙන යනවා මට නරියගේ ෆොටෝ කැල්ලක් ඕන. දෙනවා දෙනවා එකට දෙකක් දෙනවා දෙනවා අද බෑට්රූම් එකේ ගහලා අනිත් කොමන්ට් එකේ අපේ කොල්ලෙක් එකක් ගන්න ඕනේ හොඳ හරි ගාමු ඒ පුතේ එහෙනම් කියලා දෙනාම සෙට්ක් වේවා කියලා නේ සෙට් කියවනක් කියාගේ දොස්තුරු කරගෙන යන්න මදුරා පුර වැඩි මදිනා දොස්තුරු